Hi guys, welcome back to my YouTube channel Life with Shanu. මම මැංගෝ ස්ටිකි රයිස් හැදුවා. හැමෝටම හදාගන්න ලේසි ක්‍රමයක් කියලා හිතනවා මම මේක. මම හදපු විදිය තමයි මේ. ඒකට ඕන ස්ටිකි කියන රයිස් එක. ඉතින් මම ගත්තේ සුදු කැකුළු හාල්. ඉතින් ඒක අරගෙන ඒක හොදලා ඒක ලිපේ තිබ්බා ටිකක් වතුර වැඩියෙන් දාලා කිරිබත් උයන විදියට. ඊපස්සේ ඒක තියලා මම අඹ ගෙඩියක් ලාස්ති කරගත්තා. මේකට හොඳ පැණි රස අඹ ගෙඩියක් තියෙන්න ඕන. මම අඹ ගෙඩිය කපලා පැත්තකින් තියාගත්තා. ඔයාලා කැමති විදියකට අඹ ගෙඩිය කපා ගන්න. කොටු කෑලිත් පුළුවන් මේ විදියට කපාගෙන තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ හොඳ උක්කු පොල් කිරි කෝප්පයක් අරගෙන ඒකට මම ලුණුයි සීනි දැම්මා. සීනි දාලා හොඳට කවලම් කරගත්තා. දැන් අපි උයාගත්ත බත් එකට මේ පොල් කිරි ටිකක් දාගන්නවා. බත් එක කැඳ කරගන්න එපා. සාමාන්‍යයෙන් බත් එක ටිකක් අර ඇලෙන සුළු ගතියක් වෙනකන් වගේ පොඩ්ඩක් දාලා කවලම් කරගන්න. දැන් ඉතුරු පොල් කිරි ටික අරගෙන ඒකට මම කෝන්ෆ්ලා දාගන්නවා. මම කෝන්ෆ්ලා තේ හැන්දක් වගේ දාගන්නවා. මම කිරි පොඩ්ඩයි දාගත්තේ. එක්කෙනෙක්ට කන්න පුළුවන් ගානට තමයි මම හදන්නේ. ඊට පස්සේ ඒක දාලා ඒකට රම්පේ කොලයකුත් දාලා හොඳට මික්ස් කරගන්නවා. පොල් කිරි ටිකක් වැඩියෙන් දාගත්තට කමක් නැහැ. මට ටිකක් මදි වුණා. දැන් අපි ඒක හදලා අපි අර හදාගත්ත කිරිබත් එක ස්ටිකි රයිස් එක මේ විදියට කන්න අපි ලස්සනට ලෑස්ති කරගෙන අඹ ටිකත් කපාගත්තු අඹ ටිකක් තියාගෙන අපි හදාගත්තු සෝස් එක මේකට දාන ඕඩින් දැන් ඉතින් කන්න තමා තියෙන්නේ. ඇත්තටම රසයි. මාරම රසයි. මේක නම් ඇත්තටම try කරලා බලන්න හදන්නත් මාරම ලේසි. Thanks for watching. Bye.